මම සඳුන් බණ්ඩාර බෝදරගම ප්‍රධාන ලේකම් ජාතික ගුරු ව්‍යාපාරය. වර්තමාන පුනරුද ආණ්ඩුව ඉතාම අත්නෝමතික ලෙස ඒ වගේම ඉතාම අහංකාර සහ උද්දච්ච ලෙස කිසිවෙකුගේ සාකච්ඡාවකින් සම්මුතියකින් තොරව හිතුමතේ ගේන්න උත්සාහ දරපු ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අන්තිම තත්පරේ හෝ සමාජයෙන් එල්ලවුණු බලවත් ප්‍රතිවිරෝධය මත අවසන් තත්පරේ හෝ අකුලා ගැනීමට වර්තමාන රජයේ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපි අපේ සතුට ප්‍රකාශ කරන මූලිකවම ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට පොත ජාතික ගුරු ව්‍යාපාරයේ මේ කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න සූදානම් වුණු පළමු මොහොතේ ඉඳන්ම ඒකේ තියෙන අගතිකාමී ලක්ෂණ, ඒකේ තියෙන අඩුපාඩු, මේ ක්‍රියාකාරීත්වයේ තියෙන නොගැලපෙන දේවල් මේ සියල්ල අපි රටට විටින් විට හෙළි කරමින් හිටියා. ඒ අතරවාරේ තමයි මේකේ කූට ප්‍රාප්තියට එළඹෙන්නේ අවසාන මොහොතේ අපේ රටේ හැමදාම ජාතිකත්ව කඳවුරට නායකත්වයේ දෙන විමල් වීරවංශ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් දරුවන් උදෙසා දෙමව්පියෝ කියන සංවිධානය මූලික වෙලා අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට ආරම්භ කරන සත්‍යග්‍රහය ඒක අවසානයේ ආණ්ඩුවට සිදු වෙනවා මේක වසරකින් කල් දාන තත්ත්වයට හෝ ආපස්සට ගන්න අඩියක් පස්සට ගන්න. එතකොට මේ වෙනුවෙන් අපි විශේෂයෙන්ම ජාතික ගුරු ව්‍යාපාරයේ විදිහට දරුවන් උදෙසා සංවිධානයට ඒ විතරක් නෙවෙයි මේ වෙනුවෙන් හඬ නගපු සියලු විපක්ෂ කඳවුරු වලට ඒ වගේම සියලු අනිකුත් ගුරු සංගම් වලට ඒ වගේම මේ වෙනුවෙන් වචනකින් හෝ මේ විරෝධයට වචනකින් හෝ දායක වෙච්ච සියලුම කණ්ඩායම් වලට අපේ ස්තුතිය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේක මේ සරලව කිව්වොත් එහෙම මේ හරිනි අමර සූරිය මැතිනිය එතුමිය මේ විදේශ සම්බන්ධතා සමග හදාගත්ත අවජාතක දරුවෙක් තමයි අපේ රටට ගෙනල්ලා මේක මේ අපේ රටේ අවසාන මේ මාලිමාණ්ඩුව එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේක පීතෘත්වයේ පුද කරන්න තමයි සූදානම්. ඉතින් අපි හිතනවා අපි සතුටු වෙනවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේකේ පීතෘත්වයේ බාර නොගෙන මේක මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න සූදානම් වුණු කාරණේ සම්බන්ධයෙන්. ඒ විතරක් නෙවෙයි. එතකොට දැන් මේ ආණ්ඩුව උත්සාහ දරමින් ඉන්නවා මේක අඩියක් පස්සට ගත්තට ඒගොල්ලෝ දැන් කියමින් ඉන්නවා තාම උද්දච්චකම ගැලවිලා අයින් කරගෙන නැහැ. ඒගොල්ලෝ කියමින් ඉන්නවා මේ විපක්ෂ කණ්ඩායම් විසින් ඇති කරපු මේ ව්‍යාජ විරෝධය නිසා තමයි මේක මේ හකුල ගන්න ආණ්ඩුවට සිද්ධ වුණේ කියලා. හැබැයි අපි තාම පැහැදිලිව කියනවා මේ විපක්ෂ කඳුරු සියල්ල මේක ආරම්භ කරපු පළවෙනි මොහොතේ ඉඳන් මේකට විරෝධය පළ කරපු සියලු දෙනා කිව්වේ මේක රටට හෙළි කරන්න සාකච්ඡාව නිරහදන්න සම්මුතියකට එළඹෙන්න ඉඩ කඩ දෙන්න කියලා. ඒතකොට ඒක කරේ නැත්තේ වර්තමාන ආණ්ඩුව. ඒ තාම උද්දච්ච විදිහට කටයුතු කරේ ඒගොල්ලෝ. ඒකින්ද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වෙනකන් දරපු රටේ මුදල් එතකොට මම හිතන්නේ රුපියල් බිලියන ගණනක් මේ වෙනකොට මේ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. මේ සියල්ලගේ වගකීම වර්තමාන ආණ්ඩුව ගත යුතුයි. ඒක මේ විපක්ෂ කණ්ඩායම් වලට එහෙම නැත්නම් අනිකුත් මේකට විරුද්ධ වෙච්ච අයට පවරන්න කටයුතු කිරීම ඉතාම නිර්ලජ්ජිත උත්සාහයක් විදිහට අපි හෙලා දකිනවා. ඒ විතරක් නෙවෙයි අපි කියනවා දැන් මෙතනින් එහාට විය යුතු දේ. දැන් අපිට ආරංචි ආපහු මේ වර්තමාන ආණ්ඩුව උන්ගේ හිංචයියෝ එහෙම නැත්නම් උන්ට හිතවත් කණ්ඩායම් යොදාගෙන දෙමව්පියෝ ලෙස හුවා දක්වමින් නැවත මේ අත්සන් ලේඛන එකතු කරන්න උත්සාහයක් දරනවා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් අපි කියනවා මේ වගේ නිර්ලජ්ජිත උත්සාහයන් දරන්න එපා. ඔයාලට මේ සමාජයෙන් ඉල්ලීමක් කරන්න මේක සමාජයට හෙළි කරන්න මොනවද මේකේ අන්තර්ගත කාරණා කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක සමාජයේ කතිකාවතකට ලක් කරන්න ඉඩ තියන්න කියලා මේ කියන්නේ. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාටවත් තනියම හුදකලාව කරන්න හැකි එකක් නෙවෙයි. මේක රටේ අනාගතය පිළිබඳ ඉතාම වගකීම් සහගත ප්‍රශ්නයක්. ඒක නිසා ඒ අවස්ථාවට ඉඩ හදන්න ආපහු මේ විවිධ වූ කූට උපක්‍රම භාවිතා කරන්න උත්සාහ දරන්නේ නැතුව කියන කාරණේ අපි කියනවා. ඒ විතරක් නෙවෙයි මෙතනින් එහාට ජාතික ගුරු ව්‍යාපාරිත අපි සූදානම් ඔබේ වැනි තැනකට එනවා නම් ආණ්ඩුව විදිහට අනිකුත් අධ්‍යාපනය සම්බන්ධ සියලු විද්වතුන් එකතු කරගෙන අපේ යෝජනා ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන්න අපි කවුරුත් පිළිගන්නවා රට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හැඩරුව මෙන්න මෙලෙස විය යුතුයි කියලා අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න ඉන්න සූදානම් කියලා අපි ජාතික ගුරු ව්‍යාපාරිත ඉතාම වගකීමෙන් කියනවා. ඒක ඉතින් තව දුරටත් මේ විදිහට කුමන්ත්‍රණ වලට යන්නේ නැතුව ආණ්ඩුව විදිහට අපි යෝජනා කරන ඔබට කරන්න තියෙන්නේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා සම්මුතියෙන් මෙතනින් එහාට තීන්දුව తీරන ගන්න කටයුතු කරන්න කියලා
අපි ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි